ගෝලීය අර්බුදයක් ආවත් රටේ අර්බුදයක් ආවත් ඒ සියල්ල 76 වසරක ශාපයේ විදිහට තමයි අර්ථකථනය වෙන්නේ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ආවත් කියන්නේ පහුගිය ආණ්ඩුව වලින් ගබඩා හැදුවේ නැහැ, තෙල් ගෙනාවේ නැහැ, මෙහෙම ප්‍රශ්න කළා. ඒ අවසානයේ මං හිතන්නේ විජය රජුගේ ලංකාවට ආපු හින්දා තමයි මේ ඔක්කොම උනේ කියන තැනටම අරගෙන යනවා. හැබැයි අපි 76 වසරක ශාපයේ කතාවේ ආපස්සට ගියොත් එහෙම. දැන් උදාහරණයක් විදිහට ඔබ දන්නවා හෙට අනිද්දා ලංකාවේ විදුලි කප්පාදුවක් සිද්ධ වෙන බවට ඉඟිපළ වෙමින් තියෙනවා. එවැනි තත්වයකදී ඒකට ප්‍රධානතම සාධකය වෙන්නේ මේ ගල් අඟුරු ප්‍රශ්නේ. එතකොට දැන් ලංකාවේ ගල් අඟුරු ප්‍රශ්න කතා කරද්දී කතා වෙනවා සාමාන්‍යයෙන් වාරකම් කාලෙට ගේන්න බෑ කියන ප්‍රශ්න. මන්නාරමට වාරකම් කාලේ සහ අනිත් පැත්තෙන් අම්පාරට කාලේ වෙනස්. ඒ නිසා මේ පැත්තෙන් මෙගාවොට් 900ක බලාගාරයක් තියෙද්දී මෙගාවොට් 500ක බලාගාරයක් සම්පූර්ණ වල හදන්න සම්පූර්ණ සැලසුම් කළා. අද මේ මෙගාවොට් 500ක බලාගාරය තිබ්බනම් ලංකාවේ බල ශක්තිය ඔය රාත්‍රී කාලෙට ඩීසල් පුච්චලා කරන නාස්තිය කරන්න වෙන්නේ නැහැ. එතකොට ඒක නැවැත්තුවේ කවුද කියන එක දන්නවා. ඉතින් මේ 76 වසරක ශාපේ කාටද මේ බල ශක්තිය ප්‍රශ්නේදී අදාළ කියලා. ඉතින් මේ ඉතිහාස කතා ගණනාවක් තියෙනවා 76 ශාපේ ගැන කතා කරන්න ගියොත්. දැන් ඉරානයේ මේ මොහොතේ මේ සිද්ධ වෙන යුද්ධය නිසා තමයි දැන් මේ වෙලාවේ ලංකාවේ තෙල් මිල වැඩි වෙන්නේ මේ සියලු අර්බුද කියන සාකච්ඡා වෙනවනේ. මේ හා සමානම යුද්ධයක් තිබ්බා 1991 කුවේට් යුද්ධය. උතුර යුද්ධයක් තිබ්බා. දකුණ යුද්ධයක් තිබිලා ඉවර වුණ ගමන් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා පුපුරලා ඒව හදාගෙන ඒ වෙලාවේ මේ මොහොත වගේ නෙමෙයි ලංකාවේ ප්‍රධානතම ෆොරින් රෙමිටන්ස් එන ප්‍රභවයක් වෙත්ත ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ ලක්ෂයක් ලංකාවට ආපහු ආවා. ඒ වෙලාවෙත් ලෝක වෙළඳ පොලේ බොරතල් බෑරක $1 තිබුණ එක 40ට ගියා. ඒ කියන්නේ 3 ගුණයකට වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩි වුණා. ඒ 3 ගුණයකට වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩි වුණ වෙලාව. ඒ වෙලාවේ ඩීසල් වැඩි වුණේ රුපියල් 11 ඉඳන් 13 වෙනකම්. කියන්නේ 118ක්. භූමි තෙල් වැඩි වුණේ 7.5 ඉඳන් 9.5ට. ඒ කියන්නේ 126ක්. දල වශයෙන් පෙට්‍රලුත් එක්ක ගත්තාම 133ක් වගේ තමයි ඉන්ධන වැඩි වෙලා තියෙන්නේ. 3 ගුණයකින් බොරතල් බෑරල් එක වැඩි වෙච්ච වෙලාවේ. දැන් මේ වෙලාවෙත් 130ක් වැඩි වෙලා තියෙනවා විදුලිය. මේ අපි ජීවත් වෙන දකුණු ආසියානු කලාපේ වැඩිම මිල වැඩි වීමේ ප්‍රතිශතය වැඩි වෙලා තියෙන්නේ මෙහෙ දෙගුණයක් වැඩි වෙලා තියෙනවා. හැබැයි අර මම මේ කියන්නේ එකයි මේ 76 වසරක ශාපේ කාලේ උත්තර හොයපු හැටි. දැන් අර වෙලාවේ තෙල් මිල වැඩි කරලා නිකන් හිටියේ නෑ. මේ තරම් වැඩි වුණෙත් නෑ. හැබැයි ඒ වැඩි වෙලා නිකන් හිටියේ නෑ. ඒ තෙල් මිලෙන් එන උද්දමනය නිසා පෞද්ගලිකාංශයට බලපාන එක මේ හදාගන්න 123ක වැටුප් වැඩිවීමක් කළා. ඒ වගේ මේ කාලේ සමෘද්ධිලාභීන්ට දෛනික දීමනාවක් රුපියල් 500ක්. කියන්නේ ඒ කාලේ හැටි ලොකු ගාණක්. රුපියල් 500ක දෛනික දීමනාවක් අමතනව එකතු කරා. අමාරුම කට්ටියට භූමි තෙල්නේ. භූමි තෙල් ගන්න අයට වෙනම කෝට එකක් සහනාධාරයක් දුන්නා. ඊළඟට අර ලක්ෂයක් ආවනේ ලංකාවට. ඒ ආපු අයට ඩොලර් 4000ක වන්දි මුදලක් අරන් දුන්නා. ඒගොල්ලෝ එනකොට කට්නායකින් බැලලා ගෙදරට යන්න ටැක්සි කුලිය පවා ආණ්ඩුවෙන් ගෙව්වා. ඒ කියන්නේ හැම ශ්‍රේෂ්ඨයක්ම ආවරණය වෙන විදිහේ ප්‍රෝග්‍රෑම් එකක් එක්ක තමයි ඒකට මූල දුන්නේ. කියන්නේ නිකන් ආලෝක බෙද්ද පොලේ වැඩි වුණා අපිට කරන්න දෙන්න අපිත් වැඩි කරනවා කියලා හිතියේ නැහැ. ඒ වෙනුවට ඒ පීඩනය සමාජෙත් එක්ක බෙදා ගන්න සමාජෙත් එක්ක දරා ගන්න පුළුවන් වෙන විදිහ ආකෘතියක් හැදුවා. අන්න ඒකට තමයි ආණ්ඩුවක් ඉන්න ඕන කියන්නේ. ඒකට මම දන්නේ ඒකද ශාපේ මේ මොහොතේ අපිට කරන්න දෙයක් නැහැ. තව මාසයක් තිබ්බොත් එහෙම මැයි මාසෙන් පස්සේ කීයක් එයිද කියලා අපි දන්නේ නැහැ කියලා මාධ්‍යට ඇවිල්ලා තියෙන විදිහ මට්ටමද ශාපේ කියන්න මට තේරෙන්නේ නැහැ. ඒක මං හිතන්නේ රටේ ජනතාව තේරුම් ගන්න කුයි එකද ශාපේ කියලා. දැන් අපි දන්නවා මේ ආණ්ඩුව තීරණයක් ගත්තා. දැන් බදාදා දවස නිමාඩු දිනයක් කරන්න. ඉතින් බදාදා රාජ්‍යාංශයේ නිමාඩු දීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ ඉන්ධන කොච්චරක් ඉතුරු කරගන්නද. දැන් උදාහරණයකට මං ඩීසල් අරගෙන බැලුවා. සාමාන්‍ය වැඩ දිනයක සහ නිමාඩු දිනයක වෙනස ඇවරේජ් එක අරන් බලපුවාම බදාදා දවස නිමාඩු දීලා ඉතුරු කරගන්න පුළුවන්කම හම්බෙන්නේ ඩීසල් වලින් ගත්තොත් ඩීසල් ලීටර් ලක්ෂ 5යි 6යි අතර ගන්න. ඒ ප්‍රමාණය ඉතුරු කරගන්නකොට එදා රාත්‍රියට බාල ගල් අඟුරු ගෙනාපු හින්දා මෙගාවොට් 170ක් අඩු වෙනවා. ඒ 170 හදාගන්න ඩීසල් ලීටර් ලක්ෂ 8මාරක් විතර බලාගාරවල පුච්චනවා. එතකොට ලක්ෂ 5ක් ඉතුරු කරගන්න ජනතාවට ගෙදර ඉන්න කියනවා. හැබැයි ඒ දවසේ ඒ රට බදාදා නිමාඩු දීලා අර කුලී වැඩ කරන මිනිස්සුයක් ඉඳන් නේ රිවිල් පාක් එකේ ඉන්න මිනිස්සුයි කොළ කැදේ ඉන්න මිනිස්සුයක් ඉඳන් ආර්ථිකයට ගැලවෙලා යනකොට ආණ්ඩුව බාල ගල් අඟුරු හින්දා දවසකට හැමදාම රැට ලක්ෂ 8මාරයි 9 අතර ලීටර් ප්‍රමාණයක් පුච්චනවා ඩීසල් බලාගාර. ඊට අමතරව නොරොච්චෝලේ බලාගාරයටත් වෙනම ඩීසල් යනවා. දැන් මේ ගල් අඟුරු බාල හින්දා ඒ ක්‍රියාවලිය පවත්වාගෙන යන දවසකට සාමාන්‍යයෙන් ලීටර් 80000ක් විතර කලවම් කරනවා. එතන ඒක වෙනම යනවා. ඔබට ඒකෙන් තේරෙනවා මේ මම එක උදාහරණයක් කිව්වේ. ඒක කාගේ වැරද්දක් හින්දා රට වහන්න වෙලා තියෙන්නේ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අඩුම ගන්න. සතියේ දවසක් වොෂින් මැෂින් දාන්න කියලා කියන්නේ ඉස්සෙල්ලා කියන එක සාධාරණයි කියලා මිනිස්සු පිළිගන්නවා. අන්න අර බාල ගල් අඟුරු ගෙනාපු වැරදිකාරයාට දඩුවමක්වත් දීලා තිබ්බා. තෙල්
පරිභෝජනය අඩු කරගන්න එක හැරුණාන් පස්සේ එතනින් එහාට මේ රටක් පාලනය කරනවා කියලා කියන්නේ. දැන් ඔක එතුමන්ලගේ වචන වලින් කිව්වොත් එහෙම හරි අප්සෙට්. මම එහෙම කියන්නේ එතුමන්ලන් කිව්වේ මොකටද මේ ට්‍රම්ප්ට හෙම්බිරිස් හැදුනහම ලංකාවට නියුමෝනියාව හැදෙනවා. එහෙම පාලකයෝ මොකටද කියලා ඇහුවේ. අපි එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ ලෝකේ යුද්ධයක් තියෙනවා. ඒකේ බලපෑමක් ලංකාවට තියෙනවා. ඒත් යුද්ධයේ බලපෑම නිසා ඇතිවෙන අර්බුද අපි ප්‍රමාණය දන්නවා. යුද්ධයේ බලපෑම හින්දා නෙමෙයි. විදුලිය කපන්න වෙන්නේ, විදුලිය හිග වෙන්නේ. මොකද ලංකාවේ දවල් කාලේ විදුලි නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම වගේ 90ක් සිද්ධ වෙන්නේ තෝලවල. ඉරේලිය වැටෙනකල යුද්ධ බලපාලා නැහැ. ඊළඟ අපේ ජලාශ ටිකෙන් එන එකෙන් තමයි අපි හයිඩ්‍රෝ පවර් වලින් හදාගන්නේ. ජල විදුලි බලයට යුද්ධය බලපාන්නේ නැහැ. ඒකට හෝමුස් සමුද්‍රය සංධිය හරහා මහවැලි කැලණි කළුවල වෙන්නේ නැහැ. හරිද? ඊළඟට ගල් ලඟුරු ටික ලංකාවට ගේනවා නම් ගේන්න තියෙන්නේ රුසියාවෙන්, දකුණු අප්‍රිකාවෙන්, මේකේ ඉන්නේ සුබ ප්‍රාර්ථනා තුඩුව හරහා නැත්නම් ඉන්දුනීසියාවෙන්. මැද පෙරදිගින් ගල් ලඟුරු වෙන්නේ නැහැ. එතකොට අපේ ලංකාවේ විදුලි බල පද්ධතියට යුද්ධය බලපාන්නේ නැහැ. හැබැයි අපි බාල ගල් ලඟුරු ගෙනාපු හින්දා ඩීසල් පුච්චන්න වෙලා තියෙනවා. ඒ සුද්ධ කළේ කවුද කියලා කියන්නේ නැහනේ. ඒක කියන්නේ නැතුව දැන් මේ පරණ කවුද මන් දන්නේ නැහැ මහතුරු කට්ටියක් කරපු සුද්ධියක් ගැන කියනවා. දැන් අපි ආණ්ඩු කරන කාලේ ඔය සුද්ධ කරපු මහතුරුන්ට නඩු දැම්මා. කෙහෙලිය රඹුක් කැල්ල දැන් හිරේ ඉන්නවා. අපි දාපු නඩුව. තමන් සංජීව දැම්මේ සමගි ජන බලවේගය. මහින්දානන්ද හිරේ ගියා, නලින් ප්‍රනාන්දු හිරේ ගියා. ඒ හැරුණාම නඩුවකින් වැරදිකාරයෙක් කළා. මෙයාල් නඩු දාලා හිරේ දාපු කට්ටිය කවුරුත් නැහැ. දැන් අවුරුදු එකමාරක් නේ. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ හොරුවල්ලන් දාපු ආණ්ඩුවට හොරකම් චෝදනා එල්ල වෙන එක. ගල් ලඟුරු නැව් පළවෙනි නැව ගෙනාවා. ෆේල් වුණා. නැව් 13ක් යනකම් ආවා. විදුලි බල මණ්ඩලයේ ඔන්ලයින් රිපෝට් එකක් යනවනේ. ඒ රිපෝට් එක මෙහෙම අරගෙන ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. මේක බලපුවාම තියෙනවා හැමදාම කීයක් අඩුයිද? 182යි, 160යි, 170යි අඩුයි. එතකොට මේ අඩු වෙන්නේ කොහොමද? මේ නිකන් නෙමෙයි මෙගාවොට් අඩු වෙන්නේ. මේ ඩීසල් ලක්ෂ 8මාරක් යනවා. කෝටි ගාණක් යනවා. එතකොට මේක ගැන උත්තරයක් නැති එක. අපි කියමුකෝ රයි. හොරකම් කරලත් නැහැ. මේගොල්ලෝ දන්නේත් නැහැ. කවුරුත් දන්නේ නැහැ. හැබැයි දැන් මාස 2-3ක් තිස්සේ නොරොච්චෝලේ බලාගාරෙන් හැමදාම 150කට වඩා අඩුවෙන් මෙගාවොට් ගාණක් අඩුවෙන් එනවා. ඒක බේරගන්න ලක්ෂ 8ක් විතර පුච්චනවා. අපේ රට දවසක් වහපුවාම සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 271ක් විතර අපේ ජලදේශීය නිෂ්පාදිතයට අහිමි වෙනවා. භාගයට වහපුවාම නිමාඩු දුන්නාම ගණන් හදන්න අමාරුයි. අපි හිතමු 100ක් කියලා. 271ක් සම්පූර්ණ වහුවාම අහිමි වෙනවනම් අර වගේ නිමාඩුවක් අපම 100ක් කියමු 50ක් කියමුකෝ. ඒ හැබැයි ඉතුරු කරන්න පුළුවන් කීයද? මිලියන 8යි. මිලියන 8ක් ඉතුරු කරන්න ගියේ මිලියන ගාණක් නැති වෙනවා. වෙන රටවල් වල එහෙම දවස් වහන්න තීරණය කළා නැහැ. හැබැයි අපි කියමු රයිට් අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට නැහැ කියමුකෝ. ඒ නැහැයි කියන කොටත් අනිත් පැත්තට අඩුම ගානේ නිහතමානී නම් තමන්ගේ වැරද්දක් වුණා. ගල් ලඟුරු වලින් ඒ හින දවසේ ලක්ෂ 8මාරක් ඩීසල් යනවා. මේ ලක්ෂ 8මාර යන එක අපේ වැරද්ද අපිට සමා වෙන්න කියලා කියන්න. අන්න රටේ මිනිස්සු එතකොට තමන්ගේ ලයිට් එක ඕෆ් කරන්න ලෑස්ති වෙනවා. අපි දැනුත් කියනවා රටේ මිනිස්සුන්ට මේ ආණ්ඩු මොනවා කළත් රටක් විදිහට මේගොල්ලෝ වගේ කුහක නැහැ අපි. ඒ කියන්නේ මේගොල්ලෝ ගල් ලඟුරු වලින් හොරකම් කළා. ඒ හින තමයි ලයිට් බිල ලයිට් කපන්න වෙන්නේ. ඒ නිසා ඕගොල්ලෝ ලයිට් දාන් ඉන්නේ AC දාන් ඉන්නේ කියලා අපි කියන්නේ නැහැ. අපි එහෙම කුහක නැහැ. අර මේගොල්ලෝ වගේ අපි ඩොලර් එවන්න එපා කුහ වගේ කියලා අපි කියන්නේ නැහැ. ඒ විපක්ෂ නෙමෙයි අපි. හැබැයි ඒ වුණාට තමන්ගේ නිහතමානීකමක් තියෙනවා. තමන්ගේ පැත්තෙන් වෙලා තියෙනවා මේ දවසකට සෙල්ලම් නැහැ. ලයිට් ඕෆ් කරලා බේරන්න බෑ. ලීටර් ලක්ෂ 8මාරක් යනවා මේ විදුලි බල උත්පාදනයේට. ඒ ලක්ෂ 8මාර නැති උනේ අපේ වැරද්දෙන් කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා මේ සුද්ධ කියලා එක එක යන කියලා වැඩක් නැහැ. මේ යුද්ධය ඇස්සේ සුද්ධ දෙන්නේ ඒගොල්ලෝ. දැන් QR එක දාලා තියෙනවා. දැන් මීට කලිනුත් QR එකක් දැම්මා. ඒ QR එක දැම්මයන් පස්සේ දාපු දවස් නම් QR එක වැඩ. මිනිස්සු ලියාපදිංචි වෙන්න පුළුවන්. සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. පරණ එක පාවිච්චි කරනකොට සම්පූර්ණ එක්ක එක රීසෙට් කරන්න ඕනේ. දැන් ගිහින් වාහනයක් රෙජිස්ටර් කරන්න QR එක ගන්න ගියත් ඔල්රෙඩි රෙජිස්ටර්ඩ් කියලා මැසේජ් එකක් එනවා. දැන් මම කියන්නේ ඉතාලම සිම්පල් පරිපාලන දෙයක්. මේ QR එකක් කියන රොකට් සයන්ස් නෙමෙයි. කලින් තිබුණ එකේ data ටික අයින් කරලා ඒක මේ මොහොතට ගැලපෙන්න ඇඩ්ජස්ට් කරලා දෙන්න බැරි නම්. ඒ කියන්නේ මේ රටේ සමස්ත සිස්ටම් එකක් දුවනවා ගැන ඉතින් ඒ කතා කරලා තේරුමක්. අනුර කුමාර දිසානායක ඇවිල්ලා කිව්වා මේ කැපැසිටි නෑ, ගබඩා පහසුකම් නෑ මාරවුල කියලා. දැන් මම ওই ප්‍රශ්නේ ඔය අලුත් කරියා කළා කියලා කියේ එක උදාහරණයක්. ඔය 31 ටැංකිය කියලා මම ඇහුවේ සබුගස්සත් ටැංකිය වල අංක තියවනේ. 42 ටැංකිය LDT එකෙන් ගහලා ගිනි තිබ්බ ටැංකිය. ඒක 10,000යි කැපැසිටි එකේ ගෝඨාභයගේ කාලයක ප්‍රතිසංස්කරණය කරලා හැදුවා ගෝඨාභය රාජපක්ෂ. ඔය 31 ටැංකිය කියලා කියන්නේ ගහලා කුඩු වෙච්ච ගිනිගත් එකක් නෙමෙයි. පරණ වෙලා ඩැමේජ් වෙලා තිබුණේ. ඒක ප්‍රතිසංස්කරණය කරන්න තිබ්බා. ඒක යකඩවලට කපලා විකුණුවා. විකුණලා එවන අලුත් එකක් ඔය ජයකොඩිය මෙතුමාමයි. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. යකඩවලට කපලා විකුණලා ඊට පස්සේ එතන අලුත් එකක් හැදුවා. ඒකේ කැපැසිටි 6000 තිබිච්ච තැන කපලා හදපු එක 6000යි කැපැසිටි. ඒක තමයි මම ඇහුවේ ඔය ගබඩා වැඩි කරා කියද්දි ඔය හැදුවා කියන ටැංකිය වල සයිස් උත් එක්ක බලන්න කියලා. දැන් ඔක හෙට මං හිතන්නේ පාර්ලිමේන්තුවට හම්බ වුණාම ජයකොඩිය මෙතුමාගෙන් අහන්න ගෝඨාභය ගිනිගත් එකක් ප්‍රතිසංස්කරණය කළා. ඇයිවා මේ 17000 එක කපලා යකඩවලට විකුණලා 6000 එකක් හයි කළේ කියලා.